සංචාරක පාකිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරඟ තුනකින් සමන්විත පන්දුවාර 2020 ක්‍රිකට් තරඟාවලියේ තුන්වන සහ අවසන් 2020 තරඟය ඊයේ පැවැත්වුණා. ඒ රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී මෙම තරඟයටත් වර්ෂාවෙන් බාධා එල්ල වූ අතර ඒ අනුව තරඟය පැවැත්වුණේ මදක් ප්‍රමාද වී එක් පිලකට පන්දුවාර 12කට සීමා වූ මේ තරඟය කණ්ඩායම් දෙක අතර පැවති දෙවන 2020 තරඟයේ වර්ෂාව හේතුවෙන් නොපැවැත්වුණු අතර පළමු 2020 තරඟයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම පරදා පාකිස්තාන කණ්ඩායම ජය වාර්තා කර ගැනීමට සමත් වුණා. අතිශය තීරණාත්මක අවසන් 2020 තරඟයේ මුලින් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම සාර්ථක පිටිහරඹයක නිරත වෙමින් සිය පන්දුවාර 12 අවසානයේදී කඩුළු 6ක් දැවී ලකුණු 160ක් රැස් කර ගැනීමට සමත් වුණා. ශ්‍රී ලංකා පිළ වෙනුවෙන් කමිල් මිෂාර ලකුණු 20ක්, කුසල් මෙන්ඩිස් ලකුණු 30ක්, චරිත් අසලංක ලකුණු 21ක් සහ ධනංජයද සිල්වා සහ ජනිත් ලියනගේ ලකුණු 22 බැගින් රැස් කිරීමට සමත් වුණා. අවසන් භාගයේදී ප්‍රවේගකාරී ඉනිමක් දියත් කර ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක පිටිය සිසාරා පහරවල් එල්ල කරමින් පිට 6 පාර 3ක් සමගින් පන්දු 9කින් ලකුණු 34ක් රැස් කර ගැනීමට සමත් වුණා. පන්දු යැවීමේදී වසීම් ජූනියර් කඩුළු 3ක් බිඳ හෙලීමට සමත් වුණා. ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි පාකිස්තාන කණ්ඩායම මෙල්ල කිරීමට වනිදු හසරංග ප්‍රමුඛ ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට හැකි වුණා. ඒ අනුව පාකිස්තාන කණ්ඩායමට නියමිත පන්දුවාර 12 අවසානයේදී ලබාගත හැකි වුණේ කඩුළු 8ක් දැවී ලකුණු 146ක් පමණයි. පාකිස්තාන පිළ වෙනුවෙන් සල්මන් අගා ලකුණු 45ක් සහ මොහමඩ් නවාස් ලකුණු 28ක් රැස් කර ගැනීමට සමත් වුණා. පන්දු යැවීමේදී වනිදු හසරංග ලකුණු 35කට කඩුළු 4ක් බිඳ හෙළූ අතර මතීෂ පතිරණ කඩුළු 2ක් සහ හේෂාන් මාලිංග 1 කඩුල්ලක් බිඳ හෙළීමට සමත් වුණා. වනිදු හසරංග අද ලබාගත් කඩුළු 4ත් සමග රෂීඩ් ඛාන්ව පසු කර යමින් ලොව වේගවත්ම T20 කඩුළු 150 ලබාගත් ක්‍රීඩකයා වීමට වනිදු හසරංගට හැකි වුණා. තවද ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර 2020 පිටියේ කඩුළු 150ක් දවාගත් පළමු සහ එකම දඟපන්දු යවන්නා ලෙස වනිදු හසරංග ඉතිහාසයට එක් වුණා. ඒ අනුව කණ්ඩායම් දෙකම එක් තරඟයේ බැගින් ජයගෙන තරඟාවලිය 1-1 ලෙසයි නිමා කළේ. තරඟාවලිය පුරාම දස්කම් දැක්වූ වනිදු හසරංගට තරඟාවලියේ වීරයා වගේම අවසන් තරඟයේ වීරයා සම්මානයද හිමි වුණා.